අයිබෝවන් කියලා පිළිගන්නවා සිනේලෙන් සෙල්කේ අපේ YouTube channel එකත් එක්ක තනවාලා හැමෝම. ඔන්න ඉතින් පොරොන්දු වෙන විදිහටම අපි අද කතා කරන්න යන්නේ ලෝකයේ අංකික TV series එක වෙන IMDb rate එක 8.4ක් තරම් විශාල ගයක් ගන්න season 15කින් වගේම episode 327කින් සමන්විත වෙන අතිසුපිරිම horror drama action thriller comedy series එක වෙන supernatural series එකේ season 1 එකේ පළවෙනිම episode එක ගැන. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න ඕන සිනේලෙන් සෙල්කේ අපේ channel එකට ඔයාලා දෙන support එක අපිට ගොඩක් වටිනවා වගේම ඔයාලා දෙන like එක comment එක subscribe හැමදේටම ගොඩක් ස්තුතියි කියලා කියන්න ඕන. ඉතින් ඔයාලා මේ වගේ සුපිරිම TV series movies ගැන දැනගන්න කැමති නම් අපිව subscribe කරලා දිගටම අපිත් එක්ක set වෙන්න කියලා වෙනද වගේ මතක් කරනවා. ඉතින් තවත් කතා මොකටද අපි යමු මේ සුපිරිම series එකේ ආරම්භය ගැන කතා කරන්න. කතා පටන් ගන්නකොටම අපිට පෙන්නන්නේ ලෝරන්ස්ලා අවුරුදු 22කට කලින් වුණ සීන් එක. ඉතින් මේ ඉන්න මේරි වින්චෙස්ටර් කියන ගෑනු කෙනා ඒ කියන්නේ ඩීන් සහ සෑම්ගේ අම්මා පුංචි සෑම්ව නිදි කරලා යන්න හදනකොට මේ දෙන්නගේ තාත්තා ඉච්ච ජෝන් නැත්තම් ජෝන් වින්චෙස්ටර්ත් එතනට ඇවිත් පුංචි ඩීන් චුට්ටක් හුරතල් කරලා නිදා ගන්න යන සීන් එක. ඔන්න ඉතින් මේ විදිහට මේ සීරීස් එකේ මේන් කැරක්ටර් ටික අපිට හඳුන්වලා දෙනවා කියලා බලා ගන්න පුළුවන්. කොහොම හරි නිදාගෙන ඉන්න මේරිට පුංචි සෑම්ගේ සද්දයක් රෙකෝඩ් එකකින් ඇහෙන නිසා හැරෙනවා කියලාත් අපිට බලා ගන්න පුළුවන්. කොහොම හරි සෑම්ගේ බෙඩ්රූම් එකට යන මේරි දකින්නේ ජෝන් එයාව බලනවා කියලා. ඉතින් කොහොම හරි ටීවී එකේ සද්දයක් එන නිසා පහළට ගිහින් බලන මේරි දකින්නේ ජෝන් පුටුවටම නිින්ද ගිහින් ඉන්නවා කියලා. එක පාරටම බය වෙන මේරි පුංචි සෑම් ළඟට දුවගෙන යනවා කියලාත් අපිට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ සෑම් ළඟ හරි ඉඳලා තින්නේ ඇත්තටම ජෝන් නෙවෙයි කියන එක. කොහොම හරි උඩ තට්ටේ මේරි කෑ ගහන්නේ කියලා එක පාරටම නිින්දෙන් හැරෙන ජෝන් උඩට දුවගෙන එනවා. උඩට යන ජෝන් දකින්නේ සෙල්ලම් කර කර ඉන්න පුංචි සෑම්ව. ඒත් ලේ බින්දුවක් වගේ දෙයක් උඩින් වැටෙන නිසා සිවිලිම දිහා බලන ජෝන් එක පාරටම දකින්නේ හීනෙන්වත් හිතපු නැති දෙයක්. මොකද අద్භූත විදියට මේරිගේ බොඩි එක සිවිලිමේ තියෙන බොහොම භයානක විදියට. එක පාරටම ගිනි ජාලාවක් මතුවෙලා මේරිගේ බොඩි එක ගිනි ගන්න පටන් ගන්නවා කියලාත් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදි සෑම් ඩීන්ගේ අතර දෙන ජෝන් කියන්නේ ඉක්මනට පැන ගන්න කියලා. ඒ වගේම මෙයාලගේ ගෙදරත් සම්පූර්ණයෙන්ම ගිනි ගන්නවා කියලා අපිට බලා ගන්න පුළුවන්. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ මේ සිදුවීම සිද්ධ වෙලා කාලයක් ගත වෙලා වර්තමානයේ සීන් එකක්. ඒ කියන්නේ අර පොඩියට ඉඳපු සෑම් ස්ටැන්ෆර්ඩ් යුනිවර්සිටි එකට තේරිලා මේ ඉන්න ජෙසිකා කියන එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් සහ තවත් යාළුවෙක් එක්ක එන්ජොයි කරන සීන් එක. කොහොම හරි අපිට පෙන්නනවා නිදාගෙන ඉන්න සෑම්ට පොඩි සද්දයක් ඇහෙන නිසා එයා පොඩ්ඩක් ඒකන බලද්දි එතන කෙනෙක් ඉන්නවා කියලා. කොහොම හරි මේ කෙනා සෑම්ව බිම දානවා වගේම ඒ ඇවිත් ඉන්න සෑම්ගේ අයියා වෙන ඩීන් කියලාත් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ සද්ද ඇහිලා ජෙසිකාත් එතනට එනවා කියලා අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඩීන් මෙතනදි කියන්නේ සෑම් එක්ක ටිකක් තනියම කතා කරන්න ඕනි කියලා. ඒත් සෑම් මෙතනදි ඩීන්ට ජෙසිකා හඳුන්වලා දෙන ගමන් කියන්නේ කියන දේ ජෙසිකාත් ඉන්න තැන කියන්න කියලා. කොහොම හරි ඩීන් මෙතනදි කියන්නේ තාත්තා දවස් ගානක ඉඳන් අතුරුදහන් වෙලා කියලා. ඊට පස්සේ සෑම් කියන්නේ තාත්තා වැඩත් එක්ක බිසි ඇති කියලා. ඒ ඩීන් මෙතනදි තාත්තා දඩයම් කරන්න ගියාට පස්සේ දවස් ගානකින් ගෙදර ආවේ නැහැ. ඒ වගේ දෙයක් කලින් සිද්ධ වුණේ නැහැ කියලා කියනවා. ඒ වගේම මෙතනදි මේ දඩේමේ ගියා කියන්නේ මොකද්ද කියලා ඔයාලට ඉස්සරහදී බලා ගන්න පුළුවන්. කොහොම හරි මේ කතාවත් එක්ක සෑම් ඩීන් එක්ක එළියට යනවා ස්ත්‍රී දැනගන්න. කොහොම හරි සෑම් මෙතනදි කියන්නේ තාත්තා නැත්තම් ජෝන් කලිනුත් මෙහෙම අතුරුදහන් වෙලා තියෙනවා. එයා ඒ කියලා. ඒ ඩීන් කියන්නේ මෙච්චර කල් යා නැවිත් ඉඳලා නැහැ. එයාව හොයාගන්න මට ඔයාගේ උදව් ඕනේ කියලා. කොහොම හරි සෑම් කියන්නේ මම දඩයම් කරලා ඉවරයි කියලා. කොහොම හරි විස්තර කියන ඩීන් කියන්නේ ජෝර්ජියා වල එකම පාරේ මිනිස්සු අතුරුදහන් වෙච්ච එක ගැන තාත්තා හොයන්න ගියා වගේම එයාට හම්බුණ වොයිස් මෙසේජ් එකක තියෙන ගෑනු කෙනෙක්ගේ වොයිස් එක ටිකක් සැකයි කියලා. කොහොම හරි මෙතනදි තාත්තා හොයන්නේ සෑම් කැමති වෙනවා වගේම ආයෙ සඳ ලෝ කොලෙජ් එකේ ඉන්ටීන ඉන්ටර්විව් එකට එන්න ඕනේ කියලාත් මෙතනදි කියනවා. ඉතින් ජෙසිකාට දඩේමේගේ තාත්තා හොයන්න යනවා කියලා බොරුවක් කියන සෑම් සඳ විද්‍යාවයම එනවා කියලා ඩීන් එක්ක යනවා කියලාත් අපිට බලා ගන්න පුළුවන්. ඔන්න ඉතින් අපි ඊළඟට පෙන්නන්නේ ට්‍රොයි කියලා කොල්ලෙක්. ඉතින් මේ කොල්ලා පාළු පාර කරා වෙලා තනියෙන් කාර් එකේ යද්දි අද්භූත ගෑනු කෙනෙක් ඉන්නවා කියලා දකිනවා. ඉතින් මේ ගෑනු කෙනා මෙයාගෙන් අහන්නේ එයාව ගෙදර ගිහින් දාන්න පුළුවන්ද කියලා. කොහොම හරි ඒකට කැමති වෙන මේ කොල්ලා ඒ ගෑනු කෙනාව කාර් එකට දාගන්නවා කියලාත් අපිට බලා ගන්න පුළුවන්. කොහොම හරි ඉතින් මේ ගෑනු කෙනාගේ පෙනුමට වගේම කතාවට කැමැත්තක් මේ කොල්ලට මෙතනදී ඇති වෙනවා කියලාත් අපිට පෙන්නනවා. ඉතින් කොහොම හරි මේ ගෑනු කෙනා කියපු තැනට කාර් එකේ මේ දෙන්න ගියාම ට්‍රොයි දකින්න එතන තියෙන පාළු ගරා වැටිච්ච ගයක් කියලා. කොහොම හරි මේ කොල්ලා ට්‍රොයි ඔයා නම් මේ ජීවත් වෙන්න කොහොමවත් විදිහක් නැහැ කියලා ඒ ගෑනු කෙනා දිහා බලද්දි කාර් එකේ ඉඳපු මේ ගෑනු කෙනා අද්භූත විදිහට අතුරුදහන් වෙලා ගිහින්. කොහොම හරි කාර් එකෙන් එළියට ඇවිත් මේ කොල්ලා ටිකක් අර පාළු ගෙදර විපරම් කරලා බලද්දි එකපාරට මොකක් හරි දෙයකට බය වෙනවා වගේම ඉක්මනට කාර් එකෙන් එකලෙටින් පිටත් වෙලා යනවා කියලාත් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මේ ට්‍රොයි කාර් එකේ යද්දි කණ්ණාඩියෙන් එකපාරටම දකින්නේ අර ගෑනු කෙනා පිටිපස්සේ සීට් එකේ ඉන්නවා කියලා. කොහොම හරි හොඳටම බය වෙන ට්‍රොයිට කාර් එක කන්ට්‍රෝල් කරගන්න බැරි වෙන නිසා පාලම කුඩට ඒ කාර් එක යනවා වගේම මෙතනදි ගොඩක් භයානක කිරණකට මේ කොල්ලට මුණ දෙන්න සිද්ධ වෙනවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ මේ සීන් එක කොහොම කට් වුණාම අර සහෝදරයෝ දෙන්න නැත්තම් ඩීන් සහ සෑම් කාර් එකේ යද්දි අර අනතුරු සිද්ධ වෙච්ච පාලම තියෙනවා වගේම එතන පොලිසියෙන් ඉන්නවා කියලා. කොහොම හරි ඩීන් එයා ළඟ තියෙන බොරු ID එකක් පෙන්නලා මේ පොලිසිය කෙනාට එයා ප්‍රාන්ත පොලිසිය කෙනෙක් කියලා පාලමේ සිද්ධ වුණ දේවල් වගේම කිසිම සාක්ෂියක් නැති මේ අනතුරටපත් වෙච්ච කාර් එක දිහාත් මෙතනදි බලනවා. කොහොම හරි මෙතනදි ඩීන් අහන්නේ මෙතන කලිනුත් මේ වගේ දේවල් සිද්ධ වුණා නේද කියලා. ඒ වගේම අතුරුදහන් වෙච්ච ට්‍රොයිගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ගැනත් මෙයාලා මෙතනදි දැනගන්නවා. ඔන්න ඊට පස්සේ එමී නැත්තම් අර ට්‍රොයිගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් හොයාගන්න මේ දෙන්න පොඩ්ඩක් විශ්වාසය දිනාගෙන අහන්නේ ට්‍රොයි එක අන්තිමට ගෝල් එකේ ඉද්දි අමුතු දෙයක් දැනුණාද කියලා. කොහොම හරි එහෙම දෙයක් නැහැ කියනවා වගේ මේගේ යාළුවා කියන්නේ ඒ පැත්තේ පිරිමි අයව පැහැරගෙන යන ගෑනු කෙනෙක්ගේ අවතාරයක් ගැන කටකතාවක් නම් තියෙනවා කියලා. කොහොම හරි මේ ගැන වැඩි විස්තර හොයද්දී ඩීන් සහ සෑම් දැනගන්නවා අර පාලමේදී සීදු විහාන කරගත්ත ගෑනු කෙනෙක් ගැන. ඒ වගේම එයාගේ ළමයි දෙන්නත් බාතබ් එකේදී වතුර ගිලිලා මැරිලා වගේම ඒ ගෑනු කෙනාගේ හස්බන්ඩ් තාම ජීවත් වෙනවා කියලා. කොහොම හරි මේ විස්තර එක්ක සෑම් සහ ඩීන් ආයෙත් යනවා ඒ පාලම උඩට විස්තර හොයන්න කියලා හිතාගෙන.
අරගෙන එක පාරට ඩීන් මෙතැදි දකින්න අර ගෑනු කෙනාගේ අවතාරය පාලමේ ඉන්නවා කියලා. ඉතින් මේ දැක්ක පුදේ සෑම්ටත් පෙන්නකොට එක පාට මේ ගෑනු කෙනාගේ අවතාරය ගඟට පනිනවා කියලා අපිට බලාගන්න පුළුවන්. කොහොම හරි ටිකක් බය වෙන මේ දෙන්න ඒ ගැන බලද්දි එක පාටම සිද්ධ වෙන හිතපු දෙයක්. මොකද කිසිම කෙනෙක් නැතුව ඩීන්ගේ කාර් එක මේ දෙන්න පැත්තට ඩ්‍රයිව් වෙන්න පටන් ගන්නවා වගේම එතකොට ඩීන් සහ සෑම් දුවන්න පටන් ගන්නවා කියලා අපිට බලාගන්න පුළුවන්. ඒත් කොහොම හරි මේ දෙන්නට මෙතනදී 99 බේරෙන්න පුළුවන් වෙනවා. ඒත් ගම් යුරට වැටෙන නිසා ඩීන් නම් මඩ නාලා තමයි ඉන්නේ. ඉතින් මේ දෙන්න එදාට නවතින තැනක් හොයාගෙන යනවා කියලා අපිට බලාගන්න පුළුවන්. ඉතින් මේ හොටෙල් එකේ ඉන්න වයස්ක මිනිස්සයා කියන්නේ තව කෙනෙක් ඇවිත් මාසෙකටම රූම් එකක් බුක් කරගත්තා කියලා. කොහොම හරි ඇතුළට එන ඩීන් සහ සෑම් දකින්නේ ඇත්තට මේ රූම් එකේ ඉඳලා තියෙන්නේ එයාලගේ තාත්තා කියලා. ඒ වගේම මෙයාලා සුදු වැඳගත්ත ගෑනු කෙනාගෙන හොයාගත්ත දේවල් එයාලගේ තාත්තත් හොයාගෙන තියෙනවා කියලා මේ දෙන්න දකිනවා. ඒ වගේම එයාලගේ තාත්තා හොයාගත්ත දේවල් වලින් අර ගෑනු කෙනාගේ හස්බන්ඩ්ගේ ඇඩ්‍රස් එක හොයාගන්න පුළුවන්ද කියලා ඩීන් මෙතනදී අහනවා. වගේම සෑම් පුළුවන් වෙයි කියලාත් කියනවා. මොකද මේ දෙන්න හිතන්නේ ඒ ගෑනු කෙනාගේ බොඩි එක හොයාගෙන ඒක විනාශ කරොත් මේ අවතාර සිදුවීම් නතර වෙයි කියලා. ඊට පස්සේ වොෂ් එකක් එහෙම දාගෙන එළියට යන ඩීන්ව පොලිසියෙන් අල්ලගන්නවා. මොකද මේ හොටෙල් එකේ අයිති වයස්ක කෙනා මෙයා දුන්න ක්‍රෙඩිට් කාඩ් එක බොරු එකක් කියලා පොලිසියට ඔත්තුවක් දීලා තියෙන්නේ. කොහොම හරි මෙතනදී සෑම්ට පැනගන්න කියලා මැසේජ් එකක් දෙන්න ඩීන් සමත් වෙනවා. වගේම මෙයා පොලිසියට අහු වෙනවා. කොහොම හරි පොලිසියෙන් ඉස්සරහදී බොරු නමක් ඩීන් කියන්නේ හැදුවා. පොලිසිය එයාගේ තාත්තගේ ඩොකියුමන්ට් ඔක්කොම හොයාගෙන කියලා ඩීන් මෙතනදී දැනගන්නවා. ඔන්න ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් සෑම් අර ගෑනු කෙනාගේ හස්බන්ඩ් වෙච්ච වයස්ක ජෝසප්ව හම්බෙන්න යනවා කියලා. කොහොම හරි ටිකක් විස්තර දැනගන්න සෑම් මෙතනදී මේ අතුරුදහන් වීම වලට සම්බන්ධ අවතාරය එයාගේ වයිෆ් කියලා අඟවද්දි මේ වයස්ක කෙනා කලබල වෙලා ගොඩක් තරහින් වගේම දුකින් සෑම්ට ආයෙත් මෙහෙ එන්න එපා කියලා දොස් කියලා යන්න කියනවා. කොහොම හරි අපිට ඊළඟට පෙන්නන්නේ පොලිසිය ඉන්න ඩීන්. මෙතනදී පොලිසියෙන් හදිසි කෝල් එකක් නිසා ඩීන්ට බාංචු දාලා මේ පොලිසිය කෙනා දොරත් අහගෙන ගියත් ඩීන් කොහොම හරි පැනගන්න සමත් වෙනවා. ඇත්තට මේ පොලිසියට බොරුවට කෝල් කරලා තියෙන වෙන කවුරුත් නෙවෙයි සෑම්ම තමයි. ඔන්න ඊළඟට අපිට පෙන්නන්නේ පොලිසියෙන් පැනගත්ත ඩීන් සෑම්ට කෝල් කරද්දි සෑම් කාර් එක පදින ගමන් තමයි ඉන්නේ. ඉතින් දෙන්නම හොයාගත්ත දේවල් ගැන පොඩ්ඩක් කතා කරද්දි එකපාරටම අර ගෑනු කෙනා සෑම්ගේ කාර් එකට හැප්පෙනවා පෙනුනත් එතන ඇත්තටම කවුරුත් නැහැ. ඉතින් බය වෙන සෑම් හයියෙන් හුස්ම ගන්න ගමන් කණ්ණාඩියෙන් දකින්නේ භයානක දෙයක්. ඒ තමයි අර ගෑනු කෙනාගේ අවතාරය. ඉතින් මේ ගෑනු කෙනත් එයාව ගෙදර එක්කගෙන යන්න පුළුවන්ද කියලා සෑම්ට කියනවා. ඉතින් බය වෙන සෑම් පැනගන්න හැදුවත් කාර් එකේ දොරවල් ඉබේටම ලොක් වෙලා ඉස්සරහට ඩ්‍රයිව් වෙන්න පටන් ගන්නවා ගොඩක් අද්භූත විදියට. කොහොම හරි මේ කාර් එක යන්නේ අර පාළු ගෙදරට. ඉතින් කලින් වගේම අර අවතාරය සෑම්වත් වසංගයට ගන්න හැදුවත් සෑම් කියන්නේ මම ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ විශ්වාසය කඩපු නැති කෙනෙක්. එහෙම විශ්වාසය කඩපු නැති කෙනෙක් කරන වෙන කෙනෙක් වාට මරන්න බෑ කියලා. මොකද අර කලින් කියපු පුරාවෘත්තයට අනුව මේ ගෑනු කෙනා අවතාරයක් වෙලා තියෙන්නේ එයාගේ හස්බන්ඩ් එයාගේ විශ්වාසය කඩපු නිසා. කොහොම හරි මෙතනට එකපාරට මෙන්න ඩීන් කාර් එක පැත්තට වෙඩි තියනවා වගේම එතකොට අර ලස්සන පෙනුමකින් ඉඳපු ගෑනු කෙනාගේ අවතාරය බොහොම භයානක අවතාරයක් විදිහට විස්මාරු වෙනවා කියලා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් කොහොම හරි ෆයිට් එකක් දීලා මෙතනින් ගැලවෙන්න සෑම්ට පුළුවන් වෙනවා වගේම මම ඔයා ගෙදර එක්කන් යන්නම් කියලා ගොඩක් තරහින් කාර් එක ගිය ඇතුළටම ඩ්‍රයිව් කරනවා. කොහොම හරි අපිට පෙන්නන්නේ අර වතුර ගිල්ල මැරෙන පොඩි ළමයි දෙන්නගේ ෆොටෝ එක අදිහා බලන මේ අවතාර ගෑනු කෙනා ඩීන් සහ සෑම්ගේ ඇඟට කබඩ් එකක් කියලා ඒ දෙන්නව හිර කරන සීන් එකක්. ඒත් එකපාරටම පඩි පෙළෙන් එන වතුර පාර අදිහා බලන මේ අවතාර ගෑනු කෙනා දකින්නේ අර මැරුණ ළමයි දෙන්න ඉන්නවා කියලා. කොහොම හරි අවතාර ගෑනු කෙනා ළඟින් මතුවෙන මේ පොඩි ළමයි දෙන්න අම්මේ අපිව බලන්න ගෙදර ආවා කියලා අවතාර ගෑනු කෙනාව බදා ගන්නවත් එක්කම බොහොම භයානක ඉදිරියේ හැමෝම විනාශ වෙලා යනවා කියලා අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඩීන් සහ සෑම්ටත් මෙතනදී නිදහස් වෙන්න පුළුවන් වෙනවා. ඇත්තටම මෙතනදී සිද්ධ වුණේ ඒ ගෑනු කෙනා පොඩි දෙන්න වාට්ටබ් එකේ ගිල්ලපු තැනටම යව ආපු එක. ඉතින් එහෙම ආපු නිසා ශාප වෙලා තිබුණා පොඩි ළමයි දෙන්නගේ ආත්මයන් විසින් අර අවතාරය විනාශ කළා කියලාත් මේ දෙන්නට තේරෙන්න පටන් ගන්නවා. කොහොම හරි අපිට ඊළඟට පෙන්නන්නේ ඩීන් සෑම්ට සඳ තියෙන ඉන්ටර්විව් එකට යන සෑම්ව ගෙදරට දාන සීන් එක. ඉතින් මෙතනදී සමුගන්න සෑම් කියන්නේ තාත්තා හොයාගත්තොත් එයාටත් කියන්න කියලා. ඉතින් ඩීන් යනවත් එක්කම ගේ ඇතුළට යන සෑම් ඇඳේ චුට්ටක් හාන්සිලා උඩ සිවිල්ම දිහා බලද්දි එයා දකින්නේ හීනෙන්වත් හිතපු නැති භයානක දෙයක්. ඒ තමයි සෑම්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් වෙච්ච ජෙසිකත් සෑම්ගේ අම්මා වගේම මැරිලා වගේම බොඩි එකත් සිවිලිමේ තියෙනවා කියලා. ඉතින් මෙතනදී සෑම් කෑ ගහනවා ඩීනුත් කොහොම හරි එතනට එනවා වගේම ජෙසිකාගේ බොඩි එකත් ගිනි ගන්න පටන් අරන් මේ ගෙදරත් ගිනි ගන්නවා. කොහොම හරි ඊට පස්සේ ගිනි නිවෙන හමුදාව ඇවිත් මේ ගින්න එහෙම නිවද්දි සෑම් අපිට තව කරන්න වැඩ තියෙනවා කියලා ආයුධ ලෑස්ති කරනවත් එක්කම මේ සුපිරිම සීරීස් එකේ පළවෙනි සීසන් එකේ පළවෙනි එපිසෝඩ් එක අවසන් වෙනවා. ඉතින් මේ සුපිරිම එපිසෝඩ් එක ගැන ඔයාලා මොකද හිතන්නේ? සෑම් සහ ඩීන්ට මොනවද කරන්න තියෙන වැඩ? ඉතින් ඉස්සරහටත් මේ දෙන්නගේ අවතාර දඩේමේ ඇයිද? මේ දෙන්නට යාළගේ තාත්තා ඊළඟට හොයාගන්න පුළුවන් වෙයිද? මේ හැමදේම ගැන දැනගන්න ඉස්සරහට සිනේලෙන් සිල්කේ අපිව සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක දිගටම සෙට් වෙන්න කියලා මතක් කරනවා. ඒ වගේම වීඩියෝ එකටත් ලයික් කරලා කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලගේ අදහස් අපිට කියන්නත් අමතක කරන්න එපා. ඉතින් සුපර්නැචුරල් සීසන් 1 එකේ දෙවෙනි එපිසෝඩ් එකත් එක්ක අපි ඉක්මනටම සෙට් වෙමු. හැමෝටම සුබ දවසක්.